නැගලා යන්න මාව අර අරින් ගන්න. ඔන්න අද වීල්ස් ට්‍රැවල් ඇවිල්ලා ඉන්නේ වෙනම ඉසව්වක අලුත් වැඩක. ඉතින් මේ ඉන්නේ අපි ඔයාට පෙන්නලා තියෙන වීල්ස් ට්‍රැවල් එකේ මීට කලින් LD5 එක, LD7 එක මේ වගේ වඳුරු මූණ ලොරි. ඉතින් ඒගොල්ලොත් එක්ක ගත්තාම මේ පවුලෙම මේ ලොකු අයියා. ඉතින් මේ ලොකු අයියා ගැන තමයි අද කතා කරන්න ආවේ. අපේ අල්විස් මාස්ටර්යම ඉන්නවා මේකේ සුමිත්‍ර කරන පුද්ගලයා. ඉතින් එයාත් එක්ක කතා කරන්න මෙහෙම බෑ. මේකෙන් බහැලා අපි වෙනදට පටන් ගන්නේ අන්තිමට පුංචි වටයක් යන අද මේ ලොරියත් එක්ක ගිහින් තමයි ආවේ. අත් එක්ක ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ඒ උණුසුම් බව විඳින්න පුළුවන්. අපි ඉස්සරහට ගිහිල්ලා මේ ගැන කතා කරමු. අලිස් මාත් අපි පැත්තෙම. ඉතින් මේ තමයි අර මං කියපු චරිතය. මෙතුමත් එක්ක තමයි මේකේ සියලුම ගනුදෙනු ටික වෙන්නේ. ඉතින් මෙතුමත් එක්ක අපි කතා කරන්න ඕනේ. අතරම මේ එහෙනම් ආයිබෝන් අලිස් මහත්තයා. ඉතින් මේ මෙතුමා මට හම්බෙන්නේ මගතොටේදී. විශේෂයෙන් මේ කල්චර් දිස්ත්‍රික්කය කියලා කියන්නේ වැවිලි කර්මාන්තයත් එක්ක බිහි වෙච්ච චරිත ඉතිහාසයක් තියෙන ප්‍රදේශයක්. අලිස් මහත්තයා ආයිබෝන්. ඉතින් මෙතුමා තමයි මේකේ හැමදේම එක්ක ගනුදෙනු කරන චරිතය. අපි වීල්ස් ට්‍රැවල් එකේ ඔබට පෙන්නුවා ඉස්සෙල්ලා LD5 එකයි LD7 එක. මේ දෙකත් මේ වගේ තමයි. හැබැයි මේකේ ඊට වඩා විශේෂයි. ඒ දෙන්න මල්ලිලා නම් මේ පවුලෙම ලොකු අයියා. ඉතින් මේ අලිස් මහත්තයා මට කියන්නකෝ දැන් මට මේ අත එකපාරටම ගැවුනෙත් මේ BMC කියන එක. මොකක්ද මේ BMC කියන්නේ? මේක බ්‍රිටිෂ් මෝටර් කම්පැනි. බ්‍රිටිෂ් මෝටර් කම්පැනි කියන එක තමයි මේකේ අර්ථය. බ්‍රිතාන්‍ය නිෂ්පාදනය. ඒකම දැන් අද කාලේ වැඩිපුරම ඔය ලේලන්ඩ් වගේ ඒවා තුනට මේවා අද කාලේ ලකින්නේ නැහැ. එතකොට ඔබතුමා මේ වඳුරු මූණ ලොරියක් තියාගෙන මේකෙන් මොනවද ඇත්තටම කරන්නේ? මේකේ මම මේක කරේ කරන්නේ ඔය පාම් ට්‍රාන්ස්පෝර්ට් එක කරන්නේ ඒක සුපර් එක. සුපර් ගන්න. ඒකේ නම අපි ගන්න. අපේ දෙවියන් හරියන්නේ නැහැ. වයින් නැතුව මේක විතරක් තමයි. ඉන්සල් කරන උපරි. ඔව්. ඒතරාදී. ඔව්. ව්‍යාපාරයේ සුදුසුයි. ඔව්. ඒ කියන්නේ යම් කිසි නිර්මාණ වේ ව්‍යාපාරයේ නිර්මාණයක් කියනවා මේ ඔයිස්ට්‍රාන් ෆැක්ටරි එකේ තමයි මේකේ මේ ට්‍රාන්ස්පෝර්ට් කටයුතු කරන්නේ කියලා. ඒකට මම දැකලා තියෙනවා මේක මම මේ ප්‍රදේශයේ ඉන්න කෙනෙක් විදිහට මම දැකලා තියෙනවා මේක ලක්පන්දුරේ අර මේ ඔයිල් ෆාම් වත්තේ ඇතුලේ බොහොම අටුක මාර්ගවල අලු පරළු මාර්ගවල මේ පුදුම ලෝඩ් එකක් දාගෙන මේක යන වෙනවා. එතකොටම තමයි මට හිතුනේ අපිට පෙන්වන්න ඕනේ මේ වාහනේ කියලා. ඉතින් මේ ඊට පස්සේ තමයි මෙතුමා සම්බන්ධ කරගත්තේ. ඒකම මේ අර කිව්වා විදිහට ආහාරي ව්‍යාපාරයක් පටන් ගන්න වාහන ශේෂ්ත්‍රයට එකතු වෙන්න මුල් පුරන්න හොඳ වාහනයක් කියලා කිව්වා මේ. එතකොට මේ අපේ මහත්තයා මේක අපිට කියනවා මේ එන්ජින් කැපැසිටි කොච්චරද මේකේ? කැපැසිටි එක නම් මට මතක නැහැ. 4000 ගානක් විතර පොතෙන් කියන්න. ඔව් එතකොට ඒකම මේකේ මේ ටයර් සයිස් එක මොන වගේද? ටයර් සයිස් 825 20. එතකොට දැන් මේ මෙන්න මෙතන තියෙන පුංචි කවුලුවක්. මේ මේ කවුල මොකක්ද? මේක වතුර ගන්න. මේ ඔව් ඒකම දැන් මේ ලොරිය ඇසුරු කරන මොහොතේම මට දැක්කිච්ච එක අවස්ථාවක් තමයි අර උඩ තියෙන පුංචි කවුලුව. ඒ එතනින් තියෙන මේ ඇතුලින් ආයත හුලං වෙනනේ. තාමත් ඒවා සියල්ලම වැඩ මේ ඇතුලේ තියෙනවා එහෙම පුංචි වහලේ පුංචි කොටසක්. ඒකෙන් ඇතුළට මේ ඇතුලේ යන අයගේ මේ ලොරිය යන්නේ නිකන් සාමාන්‍ය මේ බොහොම සුන්දර මාවත්වල නෙමෙයි කඳු පල්ලම් හෙල්
හැමතැනම ජීවිතේ වගේ තමයි බොහොම අනුපරළු මාර්ගවල යන්නේ. මේ වෙනිකද අපි ගිය පාර කියනනේ. ඔව්. ඒ පාරේ මේ කන්ද උඩටම යනවා. යනවා. ඔව්. බාග් ගන්දර ගන්න පාර. ඔය කියනවනේ දැක්කම මේ කන්දක් කියලා පිටිපස්සේ. මේ බොහොම විශාල කන්දක්. ඒකේ උත්තර යනවා. ඒ යන්නේ මොනවද කියන්නේ? ඔය පාර. ඔය පාන්ගේ. එතකොට එහෙම කාලයක තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේකම මේ වාහනේ මේ ඉස්සරහා ඔබතුමා දැන් මේ මට ඉස්සෙල්ලා අපි නිකන් පොඩි කතාවක් කරනකොට මෙතුමා කිව්වා මේ තියෙන බීඩි මෙහෙම කරවුණා මේ වින්ස්ක්‍රීන් එක පයින්නෝ කියලා. මේ කතාව මොකක්ද? මේක මේ ඔරිජිනල් එක බීඩින් එක. මේ ගෙරවල වලින් පණි. ආලයක් අඟුට පණි. ඒ කියන්නේ කර වෙලා. කර වෙලා. ඔව්. ඒක මේ බීඩින් හොයන්නත් නැහැ. ඊට පස්සේ මේ ඉන්න ටින්කර් බාස් කෙනෙක් එයා මරුණා. එයා මේ ගරුව වෙන බීඩින් නේ. සුදු ලොරියක බීඩින් එක ගහලා තියෙනවා. දැන් ඒ බීඩින් පස්සේ නෑ ඕනනම් බීඩින් එකක් කරගත්තා කියලා. ආයෙ බීඩින් එක දාලා ආයෙ ගහන්න ඕනේ මේ බීඩින් එක දාන්න ඉන්නේ කර වෙන හොද බීඩින් ගන්න මේක මේ බාලයකට අවුනේ. මේ ජපාන් බීඩින් එකක් දාලා එතකොට මට ඔබතුමාගෙන් අහන්න තියෙන තව එක දෙයක්. ඒක තමයි මේ වෙන කිසිම ලොරියක නැති අමුතුම කතන්දරයක් තමයි මෙන්න මේ වීදුරු දෙක. මේ වීදුරු දෙක ඇත්තටම මොකද තියෙන්නේ? ඒ ඇත්තම දැන් බැලුවත් දැන් මේ එලෙන් ලොරිය තියෙනවනේ. ඔව්. කිසිම සෙට් එකක් නැද්ද පැතුම් කුප්පේ. තියෙන්නේ. මේ වීදුරු දෙක ළඟ තියෙනවා. ළඟ පේ. ඒ කියන්නේ මෙතන කෙනෙක් ඉන්නවා. ඔව් මෙතන කෙනෙක් තියෙනවා. තියෙනවා. ඒ ගහලා තියෙන්නේ ඒක තමයි. ඔය නෑ. මම විශ්ලා දැන් පවර්ල තියෙන අපුලේ මේ රයිට්. ඔව් මම මේ ළඟදි දැක්කම බස් එකේ කෙනෙක් යට වෙනවා. ඒ කියන්නේ ඊළඟ ලොරියමනේ බස් එක වගේ තියෙන්නේ. ඒකට මෙතන යන්නේ කියලා පේන්නේ නැහැ. පුදුමාකාර ආරක්ෂාවක් මේ වඳුරු මුල් ලොරිය තියෙන. මොකද මේ මිනිස්සුන්ට ගොඩාක් පාළයි. මේ ඒකම යන්නේ බොහොම දුරු පාරක්. දෙක දෙපැත්තම පේනවා. වංගුවක් ගන්නකොට අර ඔය පේන්නේ ෆ්ලැට්නේ. මේක මේ ගව් කරලා තියෙන්නේ. මේ ඊට පස්සේ දැන් බැරි වෙලා මේ වීදුරුවක් දැන් උගුරුමයි මේ අපි කාර්යයක් වගේ පරිස්සම් කරලා පදින වාහනයක් නෙමෙයි මේ. ඒතකොට මේ වගේ එකක් මේ බැරි වෙලා වීදුරුවක් ගැටුණොත් මේ හදන්න දැන් පොලිස් බඩු තියනවද මේ වීදුරු තියෙනවා කන්නතර තියෙන මේ හොරණෙක් කෙනෙක් ඉන්නවා. මේ පරණ වාහන කඩන්නේ. මේකව තියෙන බඩු. ඒකම ලොරියුත් තියෙනවා. එහෙම. ගැරිජේ දින දුවන්නේ ඉඳලා තියෙන්නේ. මේක ගැරිජේ. එතකොට මේ ඒකම දැන් මට කිව්වා අර එන්ජින් එකක් උඩ එයාලා තියා ගන්නවා කියලා නේ. ඒ වගේ මොනවද තව අපි මේකට ඒ කියන්නේ මේක ඇයි එහෙම එන්ජින් එකක් ගන්න තියාගන්නේ? එන්ජින් එක ගාවනේ මේ එන්ජින් ගෙත් බඩු ගන්න අමාරුයි. ආයෙත් ඉස්ටර්ලි වගේ ඉන්දියන් බඩු තියෙනවා. ඒ පජාවත් එක කඩේ තියෙනවා. ඉතින් මම මේ එන්ජින් අහුන අඩුවට ගෙන තියාගත්තා. අර එන්ජින් එකකුත් තියෙනවා. මේ අපි දැන් බැරේ හරිය ලංකාවේ පුරා මේක බලන මේ කවුරු හරි කියන්නේ තව ඇතින් මේ වගේ එක ලොරියක් හදනවා. එතකොට අර කිව්ව කඩේ මොකක්ද මේවට බඩු ගන්න? ලංකා මොටර්ස් කියලා. ලංකා මොටර්ස්. මේ එකම තමයි මේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ නිරන්නෝමනාවට ජීවිකාවට ඒ සියල්ලටම හැම ලොරියක් තියාගෙන ඉන්නවා මේකත් එක්ක ඕනේ. මේක තමයි ඒ වුණාට මේක මේ කෞතුක වස්තුවක් මේ ජීවිතේ පටන් ගත්තු අමරණීය චරිත තමයි මේ. එතකොට ඒක හින්දා තමයි මේක මෙතරම් වටින්නේ නේ. එතකොට දැන් මේ අර කතාවක් තියෙනවා පෙරහැරේ යනාලි කොටාදීන් වෙන්නේ කොටාදීනාලි පෙරහැරේ යන්නේ නැහැ. මේ ඇත්තටම කොටාදීනාලි නේද? නිකන් දෙනුවෙන් මේ වුණාට මේකේ දැවැන්ත බර උසුලගෙන මේ ටොන් කීයටද මේක පටවද 1000 ගන්න. ටොන් 10ක්. ඒ දාලා අර කඳු පල්ලම් වල ඕන ගැටුවක් නැතුව යනවා. දැන් අපේ මේ කතන්දරය ඇතුලේ අපි මොනවද දැන් පරණ වාහන වෙනවා. එතකොට දැන් මේක ඔබතුමාට අර කියනවා කෑලි ටික එකතු කරලා තියෙනවා. ඒ මේකෙම තියෙනවා. ඊට පස්සේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නේද යම් අවස්ථාවක දැන් අපිට පරණ වාහනයක් පදින්න ඕන නම් ඒකට ඇත්තටම මේක හදන්න පුළුවන් වෙන්න ඕනද කොහොමද ඒක ඔබතුමාට කියලා දෙන්නේ. ඒක තමන්ට ඥානයක් එක හදන්න කියලා නැත්නම් කාර්මික වෙනවද මොකක්ද ඒක කතන්දර. මෙහෙමයි. ඒක ගන්නවා නම් වැඩේ ගොඩක්ම ලේසි. අනිත් එක දැන් ඉන්න මෙකැනික්ලට මේව හදන්න දැනුම නැහැ. මේක තියෙන වෙන මාමුතුම තාක්ෂණ. මේක නම් ඩීසල් බ්ලොක් කියලා හුලං හරිද? මේක ස්ටාර්ට් කරන්න හරියම. මේ සිස්ටම් එකක් තියෙන ඒකට කරන්න. සාමාන්‍යයෙන් හැමදේම ගහගුවාම පුලන් ඇද්දත් ගහගුවාම පුලන් ටික පිට යන්න ඔටෝ තියෙනවා මේක. ඒක ඒව මුකුත් නැහැ. මේක ඩීසල් ටික පිට ආගෙන පොඩි පොම්පයක් තියෙනවා අරක දෙන්නන්නේ. ඉතින් ඒක නෑ දැනගෙන ඉන්න එක කොහොමද මෙකැනික් අංශ ඩ්‍රයිවර් කෙනෙක් දන්නවනේ ඒක ගොඩක්. ඔව් මම හිතන්නේ අර පරවාහන ලයිසන් එක දෙනකොටත් පොඩි මොන හරි පොඩි මේ දානවා ටිකක් තියෙනවා. එහෙම වුණා නම් අර බස් එක ඇල්ලේ යන්නේ නැහැ බස් එක ඩ්‍රයිවර් දැනගෙන ඉන්නවා. මෙන්නදී ආයෙ යාපේ නියුට්‍රල් ගන්න බෑ. නියුට්‍රල් ගහන්න බෑ. නියුට්‍රල් ගහපුවාම උලගෙන් බ්‍රේක් වැඩ කරන්නේ. කම්පියුටර් එකේ එමින් ඉන්නවා. තුන්වර පාර බ්‍රේක් පාන බෑනේ. ඒකට තියෙනවා සේෆ්ටි සිග්නල් එකක් ගන්න. මුල පිටින්නේ ඔක්කොම හදලා තියෙනවා. ඒව නෑ නේ. ලයිසන් ගන්න යව බලන්නේ. ඒක පාස් කරනවා. එතෙන් තමයි ඊට පස්සේ නැරෙන්නේ නේ. පරාදෙනේ. අපරාධී. දැන් ඒක මේ කියන කාරණා ඊට වඩා යට අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ දෙයක් අදාරනකොට අදාරලා තියෙනවා මොන්තරක වදාර ගන්න ලේසි. මේ කියන්නේ ඒකයි.
ඒ කියන්නේ අනික තමයි ඔබතුමාලාට අපි මම ගෞරව කරන්නේ විශේෂයෙන්. ඒකට එකම හේතුව තමයි ඔබතුමාලා ගාව තියෙන ඥාන සමුදායක්. ඒ කියන්නේ මේක වර්තමාන පරම්පරාවට ගලාගෙන ඇවිල්ලා නැහැ. වර්තමාන පරම්පරාව යම් කිසි කැලලක් ගැලුවා ඒක අයින් කරා මේක දැම්මා ඒක ගෙනාවා ආයි කරා. ඒක රිපෙයාර් නෙමෙයි. ඒක මේ රීප්ලේස් කිරීමක් විතරයි රිපෙයාරයක් නෙමෙයි. ඔබතුමාලා ගාව තියෙන ඥානය එහෙම නෙමෙයි. මේක ලනු කැලේ වලින් බැඳගෙන හරි ආයි ඉදර එනවා. ඒක නේ වැදගත්කම මගට දෙකාරවත් කරදරයක් නෙමෙයි. පොලීට 75ක් විතර ගහගෙන අර වගේ මහා කන්දක යන්න තමයි ලෑස්ති වෙන්නේ මේ වාහනේ. එතකොට මේ ඔබතුමාගේ මම අහන්න ඕනේ වැඩියෙන්ම තව දෙයක් තියෙනවා මේ ඒක තමයි මේ ජාලිස් මහත්තයා මේක 2000 වසර විතර ඉඳන් පාවිච්චි කරන වාහනයක්. එතකොට ඒ කාලේ ඉඳලා දැන් අවුරුදු 26ක් විතර ඔබතුමා ගාව මේ රැකවරණය ලැබුණා මෙයා. එතකොට මේ කාලය තුල කොහෙද ගියේ ඔය සාමාන්‍ය අමතක නොවන පොඩි චාරිකා ගිහිල්ලා ඇතිනේ යම් අවස්ථාවල දැන් මේ අදිනේකට අමතරව ඒතකොට මොන කොහෙද මේ වගේ ගමන් ගිහින් තියෙන්නේ ගියවුද්ද ගියා අන්තරාදුවේ මම කියන්නේ මම පාර යන දකින දුවන එකට ඇත්තට දුවන එකට හරි නොදුවන එකට හරි මේ වගේ මේ මට්ටමටම නරත් වෙන ලොරියක් මේ තරම් ලොකු ලොරියක් දැක්කේ නෑ කවදාකවත් ආයි පාර තොටේ වෙන දකින්න හම්බෙලා නෑ මේක මේ පිටිපස්ස මේ පස්සේ එන්නේ යුත් එකට හදලා ඇඳ ගහලා තියෙන එතකොට මේ අපි දැන් ඔන්න ඔහම තමයි මේ කාරණා ටික සිද්ධ වෙලා තියෙන්නේ. අපි ගිහිල්ලා ඇතුලෙන් බලමු මේ ඉස්සරහට තව තියෙනවා කතා කරන්න දේවල් මේක ඇතුල් පැත්තේ. අපි ටිකක් යන්කෝ ඇතුළට. ඔන්න දැන් ඉතින් ආයිමත් අපි මේ ලොරිය ඉස්සරහා ඇතුළට තමයි කතා කරන්න ආවේ. අලිස් මහත්තයා ඇතුලේ ඉන්නවා. එතකොට අලිස් මහත්තයා මේ දැන් මේක බොහොම දුෂ්කර මේ මාර්ගවල යන්නේ. එතකොට මේ මාර්ගවල යනකොට මේ තියෙන හදවත මේ විදිහට හදලා තියෙන එකත් පුංචි උපකාරයක් වෙලා තියෙනවා මට හිතෙන්නේ මේ හදිසිය රිපෙයාරයක් කරන්න නඩත්තුවක් මොන හරි කරගන්න මගතොටද නේද මේ තියෙන විදිය. ඒකම ඔය ඩෑෂ්බෝඩ් එකත් ඔය ඔරිජිනල් ඩෑෂ්බෝඩ් එකද? එතකොට අර මීටර ඔරිජිනල්. අර අනික් මීටර දෙක පොඩි මීටර දෙක මොනවද? ඔයිල් මීටරයි මේ ඇම්පියර් මීටර. මේ ඕක තියෙන්නේ 60ම වද පැයට? 60ම. මේක ඇම්පියර් තියෙන්නේ. 60ම තියෙන්නේ නේ. ඒකම ඔය ගියර් පද්ධතිය එතකොට දැන් මේ රිවර්ස් එක සාමාන්‍ය රිවර්ස් එක දැන් වොක්ස්වැගන් කාර් එක වගේ නා රිවර්ස් එක ඔබලා පැත්තට දාන්න ඕන දන්නේ නැති කෙනෙක් දාන්න බෑ. මේකෙත් දාන්න. මොකද ඒක කාරණාව? ඒක මේ තියෙන ඔබලා ඇදලා. ඇදලා. එතකොට මේ මට මේ පිටිපස්සේ පේනවා මගේ පිටිපස්සෙන් පුංචි දෙයක් තියෙනවා. මේ ජැක් එකක් පේනවා. ඒ ඔරිජිනල් ජැක් එකක්ද? ඔව් ඔරිජිනල් ආපු ජැක් එක. ඔරිජිනල් ආපු ජැක් එක. ටැංකිය තෙල් ටැංකිය ඔක්කොම උතනම තියෙනවා. එතකොට මේ ජැක් එක රිපෙයාර් කරන්නේ මොනවද? මේක දෙන්නේ ලෙදර් මේව මොනවද මේ ට්‍රැක්ටර් වල ට්‍රැක්ටර් ටිපර් මේ තේල්ලේ තියෙන්නේ පොම්පේ තේල් ලෙදර් ගාන මේක දෙන්නේ හරියට හරි. ඒකත් ඉංග්‍රීසි මේක ආපු කෙනෙක් ගහන්නේ කොපිය ඉන්දියාවේ. මේකෙන් ඒක ගොඩාක් අඩුයි ගන්නවා. දැන් අර ලෙලන්ඩ් එකේ 7000 ගණක් යනවා. මේක නම් කීයක් විතරද? මේක නම් කීයක් විතරද? ඒක 7000 ගණක්. ඒක රුපියල් 1500ක්වත් යන්නේ. ඔන්න ඔහම තමයි අර කියපු මේ කාරණා ආර්ථික පැත්තෙන් ගොඩාක් ආසි මේක ටිකක් පාවිච්චි කරනවා. ඒකත් ඉන්නේ මේක පවයිස්ටින් හැම වාහන පවයිස්ටින්ද කියලා. පවයිස්ටින් කරදේ මම කරේ නෑ. ඒසත් කිම්පින් කොට හදලා දාලා තියෙන්නේ. කපයි දෙහිම. අර කියපු දැනුම අර ඉස්සෙල්ලා කියපු දැනුම. ඉතින් මේ ඔහොම තමයි අනික ඕකේ තියෙන්නේ උඩ පැටලද යට පැටලද උඩ පැටලද තියෙන්නේ. යට පැටලද තියෙන්නේ. ඉතින් මේ ඔන්න ඕක තමයි ඉතින් මේ ලොරියේ කාරණාව. ඉතින් මේ වගේ දේවල් කියනකොට මේ තමයි ලංකාවේ රථවාහන ඉතිහාසයේ රථවාහන සාහිත්‍යයේ වඳුරු මූණ කියලා කියන රථවාහන සාහිත්‍යයේ බොහොම වැදගත් තැන්. ඉතින් මේවා තමයි වීල්ස් ට්‍රැවලර් හොයාගෙන එන්නේ. ඉතින් අද අපි කතා කරේ මේ වඳුරු මූණ ලොකු අයියා ගැන තමයි අපි මේ කතා කරේ. ඔයාලට බලන්න ඕන නම් LD57 අපි දෙකම ගල්ලා තියෙන උඩ. ඔයාලා අපේ ප්ලේලිස්ට් එකට ගියොත් වීල්ස් ට්‍රැවලර් ප්ලේලිස්ට් එකේ ඒක තියෙනවා. ඉතින් මේ අපි ඕගොල්ලෝ වෙනුනොත් මේ ලංකාවේ රථවාහන ඇසුරු කරන ඒවට ආදරය කරන පරණ වාහනත් එක්ක බැඳිලා ඉන්න හැමදෙනා වෙනුනොත් අලිස් මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ කියන වාහනේ මේ අපිට ලබලා දුන්නට මේ වගේ දේවල් කරන්න. අලිස් මහත්තයා කවදා හරි දවසක මේ රටේ රිය සාහිත්‍යයක් කියලා එකක් ලියවුනොත් නැත්නම් පරණ වාහන වලට අගේ වටහාගෙන කාට හරි ඒවා ගැන හොයන්න බලන්න හම්බ වුණොත් ඒවැ පරිච්ඡේද බවට පත් වෙන්නේ ඔබතුමාලා. ඉතින් අපිට මේ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබතුමාට දීර්ඝායු වේවා, තව නිරෝගීව මේ වාහනේත් එක්ක බොහෝ කාලයක් ඉහෙන් වැඩිවෙන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මමත් එසේම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට මේ විදිහට රටට පෙන්වන එක ලොකු දෙයක්. මේ දැන් ඉන්න අද ඉන්න පරම්පරාව මේව දන්නේ නැහැ. මේක ඉන්න මේව පෙන්වන එක ලොකු දෙයක්.